අපි අද බලමු ගෙදරදීම පොල් තෙල් හදාගන්නේ කොහොමද කියලා. මේ පාර මං හදපු ක්‍රමය මං ඔයාලට පෙන්නන්නම්. මම ගත්තා සාමාන්‍ය ප්‍රමාණයේ පොල් ගෙඩි 3ක්. මම ඒක ගාගත්තේ නැහැ. පොඩි කෑලි වලට කඩාගත්තා. කඩාගෙන ඒකෙන් කටුව ඉවත් කරගත්තා. මේ ඇත්තට මේක අමු පොල් නෙවෙයි, ටිකක් වේලිච්ච පොල්. ඊට පස්සේ මම ඒකේ කටුව ඉවත් කරලා පොඩි පොඩි කෑලි වලට කපා ගත්තා. මේ ඉන්නේ වගේ උදව්වට ඉන්න කෙනා. මේ වගේ පොඩි කෑලි වලට තමයි මම කපා ගත්තේ. ඊට පස්සේ මම මේ පොඩි කෑලි බ්ලෙන්ඩරේට දාලා අඹරගෙන තමයි පොල් කිරි ටික වෙන් කරගත්තේ. මේ විදිහට මම පොල් ටික වෙන් කරගන්නවා. සමහරව අර පොල් මේ කුරුට්ට පොල් කෑල්ලේ කුරුට්ට ඉවත් කරනවා. මම පොල් කෑල්ලේ කුරුට්ට ඉවත් කරේ නෑ. ඒකේ කොලෙස්ටරෝල් ගතිය වැඩි කියලා කියනවා. චූටි බබාලට නම් කොලෙස්ටරෝල් ඇත්තටම ඇඟට ඕන. එයාලා දඟලනවා, නටනවා, අර පරිවෘත්තීය ක්‍රියාවලින් වලට ඇත්තටම ඇඟට කොලෙස්ටරෝල් ඕන. ඒ නිසා මම ඒ කුරුට්ට ඉවත් කරගත්තේ නැහැ. ඔයාලට කැමති නම් ඒ කුරුට්ට ඉවත් කරගන්නත් පුළුවන්. කුරුට්ට තියෙනකොට තව එකක් තමයි මේ තෙල් ටිකක් කහ පාටට වගේ වෙනවා. කුරුට්ට අයින් කරා නම් ඒ කහ පාට ගතිය නෑ, සුදු පාටයි. ඊට පස්සේ මම ඒක ඉඩ තියෙන භාජනයකට දාගත්තා. මොකද උතුරනකොට ටිකක් ඉඩ තියෙන්න ඕන නිසා කිරි. ඊට පස්සේ මම මේක ලිපේ තියාගත්තා. ටිකක් වතුර ගතිය ඉවත් වෙනකන් ටික වෙලාවක් ලිපේ තියෙන්න ඕන. සාමාන්‍යයෙන් පැය 2ක් විතර යනවා මේ වැඩේට, සම්පූර්ණ වැඩේට. මේ වතුර තියෙනවා තව. දැන් මේ ගොඩක් දුරට කියන්නේ වතුර ගතිය ඇත්තටම නැති තරම්. ඊට පස්සේ මම ඒක මැටි හට්ටියකට මාරු කරගත්තා. මොකද දැන් අපිට රස්නේ ටිකක් ඒකාකාරීව ඕන. අර ඇල්මිනියම් එකේ ටක් ගාලා රත් වෙනවනේ. මේක සාමාන්‍ය ප්‍රමාණයට රත් වෙලා යන නිසා ටිකක් අඩු ගින්දර ගොඩක් අඩු කරලා මම මැටි හට්ටියකට මාරු කරගත්තා. කෙලින්ම මැටි හට්ටියකම තියාගන්න පුළුවන් නම් හොඳයි. හැබැයි මගේ මැටි හට්ටිය ටිකක් පුංචි නිසා මම ඒකට අරකේ අඩු කරලා මේකට දාගත්තා. දැන් ඔයාලට පේනවා තෙල් ටික ටික මතු වෙනවා. අර තෙල් උනනවා. ඊට පස්සේ ටික අපිට එකතු කරගන්න පුළුවන්. ඇත්තට මේ වෙලාව හරිම සුවඳයි. මේ තෙල් පාට මම අර කලින් කිව්වා වගේ ටිකක් තැඹිලි පාටයි. ඊට පස්සේ මෙහෙම ටික මෙහෙට මෙහෙම තද කර තෙල් ටික ගන්න ඕන.
ඊට පස්සේ ඒකේ තෙල් අර ඒ තියෙන මේ කොටසේ ගොඩාක් තෙල් තියෙනවා. මේක මෙහෙම මේ වගේ පොඩි රෙදි කෑල්ලකට දාලා මිරිකපුවම ගොඩාක් තෙල් එනවා. ඒක තදට මිරික ගන්න ඕන. ඊට පස්සේ මේ තියෙන මම හදාගත්ත තෙල් ටික මේ මම මුල් ටික මට වීඩියෝ කරගන්න බැරි වුණා. මේ අවසානට මිරිකුවට පස්සේ මෙතනටත් පුළුවන් මේක හදලා බලන්න. චූටි බබෙක් ගෙදර ඉන්නවා නම් පිළිසිදුව ගෙදරදීම හදාගන්න පුළුවන්. ඇත්තටම පහසුයි, හරිම ලේසි. මම මේකෙන් මිලිලිටර් 200ක් විතර ගත්තා. බොහොම ස්තුතියි මගේ වීඩියෝ එක බලුවට.